හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. අද වීඩියෝ එකකින් මම ඔයාලට ගෙනාවේ භාෂාව කියන්නේ මොකක්ද? භාෂා සංවර්ධනය කෙරෙහි බලපාන සාධක මොනවාද? දරුවන්ගේ භාෂා සංවර්ධනයේ දුර්වලතාවය හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. ඒ වගේම ඕන භාෂා සංවර්ධනය කෙරෙහි බලපාන සාධක සහ දරුවාගේ භාෂා සංවර්ධනය කෙරෙහි දෙමව්පියන්ට හා ගුරුවරුන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලයි කතා කරන්නේ. භාෂාව යනු කුමක්ද? මනුෂ්‍යයන් විසින් sannivedana මාධ්‍යයක් ලෙස බහුලව භාෂාව යොදා ගන්න බැවින් නිර්වචනයක් විදිහට අපිට කියන්න පුළුවන් මනා සංවිධානයකින් යුක්ත සද්ධානුසාරී සංකේත සමූහයක් භාෂාව කියලා. මෙම ශබ්ද සංකේත අනුසාරයෙන් මනුෂ්‍යයා කතා කිරීම, sannivedanaya කිරීම සහ චින්තනයෙහිදී යෙදෙනවා. මේ අනුව භාෂාව හා චින්තනය ඒකාබද්ධව කටයුතු කරනවා. භාෂාව මනුෂ්‍යයාගේ චින්තනය මෙහෙයවන ප්‍රධානම කාර්යය හා සිතීමට උදව් වන උපකාරයක් බවට පත්වෙලා තියෙනවා. භාෂාව මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අතිශයින් ඉවහල් වන සාධකයක් වෙනවා කියලා ජෙරම් බ්‍රෝනාඩ් නැමැති විද්‍යාඥයා පවසලා තියෙනවා. වෙනත් පුද්ගලයෙකු ලිඛිතව හෝ වාචිකව ප්‍රකාශ කරන දෙයක් අවබෝධ කර ගැනීමට මෙන්ම තමා සිතන දේ අවබෝධ කර ගැනීමටද භාෂාව අතිශයින් වැදගත් වෙනවා. පුද්ගලයාගේ සිත හා බැඳී පවතින සිතුවිලි ප්‍රකාශ කිරීමට හා විග්‍රහ කිරීමට භාෂාව උපයෝගී වෙනවා. එනම් තම සිතුවිලි වචන බවට පත් කළ යුතු බැවින්. දරුවා sannivedanaya ආරම්භ කරන්නේ ඔහුගේ පළමු වචනයට බොහෝ කාලයකට කලින් ඉඳන්. ඉපදිලා මාස කිහිපයක් ගත වෙනකම්ම දරුවා අනිත් අය පවසන දේ සහ ඔහුට ඇහෙන ශබ්ද අවබෝධ කර ගැනීමට ඉගෙන ගන්නවා. උපන් මොහොතේ පටන් බිරිඳාට කළ හැකි එකම කාර්යය වන්නේ ඇඬීම පමණයි. එයට ප්‍රධානම හේතුව වන්නේ බිරිඳා මව් කුසේ පසුවන කාලය තුල ඉඳලම භාෂාවක් කතා කිරීමට අවශ්‍ය අවයව ඉන්ද්‍රියයන් වැඩෙන නිසා. විශේෂයෙන් උපත සිදුවන මොහොත වන විට උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය සූදානම සම්පූර්ණ අවසන් වන නිසා ඔහුට හැඬීමට පහසු වෙනවා. උපතින් සති 2ක් පමණ වන විට බිරිඳා ක්‍රමයෙන් විවිධ ශබ්ද කිරීමට පෙළඹෙනවා. කඩින් කඩ සිදුවන එම ශබ්ද නිකුත් කිරීමේ ක්‍රියාවලිය නිසා ඔහුගේ කතන හැකියාව වර්ධනය වීමට අවශ්‍ය උගුර, තල්ල, දිව, තොල ආදී මාංශ පේශි වර්ධනයට මනා උපකාරයක් ලැබෙනවා. හරි, අපි දැන් කතා කරමු භාෂා සංවර්ධනයට බලපාන සාධක මොනවාද කියලා. 1. බාහිර පරිසරයෙන් දරුවාට ඇසෙන විවිධ ශබ්ද හා වචන. 2. මව භාවිතා කරන වචන හා ඇගේ කතා විලාසය. 3. දරුවාගේ මානසික පසුබිම. 4. දරුවාගේ ආවේගශීලීත්වය. 5. සමබරතාවය. 6. පවුලේ සමාජිකයින් හා ළඟින් ඇසුරු කරන්නන් හා දරුවන් සමග සංවාදයේ යෙදෙන ආකාරය හා ප්‍රමාණය. 7. දරුවා ජීවත් වන බාහිර පරිසරය හා දරුවන්ගේ පවුල අයත් වන සමාජ පන්තිය. 8. භාෂාව හා සම්බන්ධ සිරුරේ අවයවවල සම්බන්ධ ක්‍රියාකාරීත්වය. 9. දරුවා ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට යනවාද නැද්ද පිළිබඳ. 10. දරුවාගේ දෙමව්පියන්ට අමතරව ඇසුරු කරන්නන් කවුද යන්න. මෙන්න මේ සාධක දරුවාගේ භාෂා සංවර්ධනය අඩු වෙන්නත් වැඩි වෙන්නත් ප්‍රධාන වශයෙන් බලපානවා. අපි දැන් කතා කරන්නේ දරුවාගේ භාෂා සංවර්ධනයේ දුර්වලතාවය හඳුනාගත හැකි ලක්ෂණ. දරුවාට භාෂා සංවර්ධනයේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවද කියලා මේ ලක්ෂණ වලින් අපිට හොයාගන්න පුළුවන්. දරුවා ඉපදිලා මාස 2ක් 3ක් යනකම්ම භාෂා කුසලතාවයේ සහ කතන කුසලතාවයේ කිසිම වෙනසක් සිදු වෙන්නේ නැත්තම් භාෂා සංවර්ධනයේ දුර්වල බව පෙන්වුම් කරනවා. අනිත් එක තමයි දෙමව්පියන්ට හා අවට පුද්ගලයන් කතා කරන දේවල් වලට, විවිධ ශබ්ද වලට, සෙල්ලම් බඩුවල හඬ, සත්තුන්ගේ ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අනිත් ලක්ෂණය තමයි භාෂා සංවර්ධනයේ සැලකිය යුතු අඩුපාඩු තියෙනවා. ශබ්ද දෙසට කන් යොමු නොකිරීම හා විවිධ ශබ්ද වලට බය නොවීම වගේ දේවල්.
අන්තිම කරුණ තමයි දරුවා පරිසරයෙන් ඇහෙන ශබ්දවලටද අනුකරණය දක්වන්නේ නැහැ. කුරුල්ලොන්ගේ හඬ, වාහනවල ශබ්ද ආදී කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ ලක්ෂණ තියෙනවා නම් දරුවාට භාෂා සංවර්ධනයේ දුර්වලතාවයක් තියෙනවා. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඕන භාෂා සංවර්ධනය කෙරෙහි බලපාන්නේ මෙන්න මේ සාධක 4. ශ්‍රවණ දුර්වලතා, බුද්ධිමය නොහැකියාව, ස්නායු දුර්වලතාවය, ද්විභාෂා හැකියාව තිබීම. හරි, අපි දැන් කතා කරමු දරුවන්ගේ භාෂා සංවර්ධනයට දෙමව්පියන්ට හා ගුරුවරුන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. 1. දරුවාගේ භාෂා ව්‍යාකරණ හා වෙනත් වැරදි නිවැරදි කිරීම. සමහර වැඩිහිටියෝ ඉන්නවා දරුවා වැරදියට දෙයක් කිව්වොත් ඒකම වැඩිහිටියත් අනුකරණය කරලා ඒ දෙයට වැඩිහිටියොත් බබා කිව්ව වැරදි වචනයම දිගින් දිගටම කියනවා. එතකොට වෙන්නේ ඒ දෙයට කියන හරි වචනය බබා ගොඩක් කාල යනකම් දන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් බබා වතුර වලට බෝ කියලා කියනවා. ගොඩක් අය පාවිච්චි කරන වචනයක් නෙමෙයි. එතකොට වැඩිහිටියොත් බබා බෝ බොන්න වගේ දිගින් දිගටම ඒ වචනේ පාවිච්චි කරනවා. ඇත්තට මේක දරුවන්ගේ භාෂා සංවර්ධනයට ඍජුවම බලපානවා. ඊළඟ කාරණේ තමයි නිරන්තරයෙන් දරුවාට අලුත් වචන හඳුන්වලා දෙන්න ඕනේ. දරුවා අහන ප්‍රශ්නවලට නිසි ආකාරයට නිසි ක්‍රමවේදයකට අනුව පිළිතුරු ලබා දෙන්න ඕනේ. අනිත් එක තමයි කෙටි පිළිතුරු ඕනෑවට එපාවට පිළිතුරු නොදී සවිස්තරාත්මකව පිළිතුරු ලබා දෙන්න ඕනේ. මෙන්න මේකත් ගොඩාක් අම්මලා තින්න වැරැද්දක්. අම්මලා මොකක් හරි වැඩක හිටියොත් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක ඉන්න වෙලාවක දරුවා මොනවා හරි ඇහුවොත් ඒකෙන් ගැලවෙන්න ඕනෑවට එපාවට හරි කෙටි උත්තර හරි දෙනවා. දරුවා ඒක අහන්න නොදන්න කමට දේවල් දැනගන්න. දරුවන් විචාරශීලී විමර්ශනවාදී වෙනවා. ඒ නිසා කොච්චරවත් දේවල් අහනවා, බලනවා, අත්හදා බලනවා. ඉතින් දෙමව්පියෝ විදිහට දරුවන්ව තේරුම් අරන් සහයෝගයෙන් ක්‍රියා කරන්න ඕනි. මොකද පුංචි වයසේ ඉන්න දරුවන්ට මේ කරන දේ මුළු ජීවිත කාලයටම බලපාන්න පුළුවන්. සමහර විට ලොකු නම් ප්‍රශ්නයක් ආවත් කියන්නේ නැති වෙයි. මොකද එයා හිතනවා මම මේක අම්මගෙන් ඇහුවත් එයා හරියට උත්තරයක් දෙන්නේ නැහැනේ කියලා. ඒ නිසා දරුවත් එක්ක විශේෂයෙන් කුඩා දරුවත් එක්ක කටයුතු කරනකොට හරි ප්‍රවේශමෙන්, කල්පනාකාරීව, ඉවසීමෙන්, නිහතමානීව, ආදරයෙන් ක්‍රියා කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දරුවා නගන ප්‍රශ්නවලට ධනාත්මකව පිළිතුරු ලබා දෙන්න ඕනේ. අපි නිතරම දරුවා තුළ ධනාත්මක සිතුවිලි වර්ධනය කරන්න ඕනේ. ඒක එයාගේ ජීවිතයට ගොඩාක් බලපානවා. දෙයක් පටන් ගන්නකොට ඍණාත්මක විදිහට නැතුව ධනාත්මක විදිහට හිතලා ඒ දේ කරන්න. එතකොට ඒ දේ සාර්ථක කරගන්න පුළුවන්. පොසිටිව් මයින්ඩ් කියන එක හැම කෙනෙක්ටම ජීවිතේ හැම අවස්ථාවකම ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි දවසෙන් යම් කාල සීමාවක් වෙන් කරලා දරුවන් සමග නිරන්තරයෙන් සංවාදයේ යෙදෙන්න ඕනේ. අද කාලේ ගොඩාක් පව්වරු පියවරු ගොඩාක් බිසි. ඇත්තටම තමන්ගේ දරුවොත් එක්ක කාලය ගත කරන්නවත් වෙලාවක් නැහැ. ලැබෙන පොඩි විවේකී හරි තම දරුවන් එක්ක පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න ඕනේ. සංවාදයේ යෙදෙන්න ඕනේ. නැත්තම් එයාලට තනිකමක් දැනෙනවා. කොච්චර බිසි වුණත් තමන්ගේ අවශ්‍යතාවයෙන් තමන්ගේ දරුවා වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න බැරි කමක් නෑ නේද? එයාගේ අනාගතය වෙනුවෙන්. ඔව් මන් දන්නවා. ඔයාලා ඔච්චර බිසි වෙන්නේ එයාලගේ අනාගතය හදන්න තමයි. ඒත් මිල මුදල් වලින් කොච්චර අනාගතය හැදුවත් වැඩක් නෑ. සමාජීය යහපත් දරුවෙක් නෙවෙයි නම්. දරුවෙක් මානසික, කායික, ආධ්‍යාත්මික, සමාජීය වගේ හැම දෙයකින්ම වර්ධනය වෙන්න නම් පවුල ආදරණීයන් සමග සංවාදය එකට කටයුතු කරන එක ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි ලදරු අවධියේදී දරුවා නගන සරහා ව්‍යංජන ශබ්දවලට ධනාත්මකව පිළිතුරු ලබා දීම. අන්තිම කාරණය තමයි දරුවා සමග කියවීමෙහි නිරත වීම. අපිට පුළුවන් දරුවත් එක්ක පොත්, පත්තර වගේ දේවල් කියවන්න. තව ක්‍රියාකාරකම් විදිහටත් කාඩ් වල එක එක ඒවා ලියලා ඒවා සෙල්ලමක් විදිහට තෝරලා කියවන්නත් පුළුවන්. ගස්වල බෝඩ් අලවල ඒවා කියවන්න පුළුවන්. මේ වගේ දරුවාගේ මොළේ වර්ධනයට, මතක ශක්තියට වගේම දරුවා ක්‍රියාකාරී දරුවෙක් වෙන්නත් මහඟු පිටුවහලක් වෙනවා.
මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ තව වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. සුබ දවසක් හැමෝටම.